ආයිබෝවන් එකතු වෙලා ඉන්න SW Gadgets සමගින් අද අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ගින්නක් කියන කුමක්ද කියලා. හොඳයි එහෙනම් අපි බලමු ගින්නක් කියන්නේ මොකක්ද කියලා. ගින්නක් කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් නිසා ඇතිවන ආලෝකය සහ තාපය සහිත ශක්ති විශේෂයකටයි. විද්‍යාත්මකව බැලුවොත් මෙය වේගවත් ඔක්සීකරණ ක්‍රියාවලියක් ලෙස හඳුන්වන්න පුළුවන්. යම් තැනක ගින්නක් හට ගැනීම සහ එය පවත්වාගෙන යාමට ප්‍රධාන සාධක තුනක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. මේවාට අපි කියනවා ගිනි ත්‍රිකෝණය කියලා. එහෙනම් අපි බලමු ප්‍රධාන සාධක තුන මොනවාද කියලා. මුලින්ම බලමු ඉන්ධන. ගිනි ගැනීමට හැකි ඕනෑම ද්‍රව්‍යයක්. උදාහරණයක් ගත්තාම දර, කඩදාසි, පෙට්‍රල්, ගෑස් වැනි ද්‍රව්‍යයන්. ඔක්සිජන්. දහනය සිදුවීමට වාතයේ ඇති ඔක්සිජන් වායුව අත්‍යවශ්‍ය වෙනවා. තාපය. ද්‍රව්‍යයක් ඇවිලීමට අවශ්‍ය කරන අවම උෂ්ණත්වය ලබා දීම. ගින්නක ප්‍රධාන ලක්ෂණ. ප්ලාස්මා තත්වය. ගින්නක ඇති දැල්ල සම්පූර්ණයෙන්ම වායුවක් නොවේ. එහි අධික තාපය නිසා වායු අංශුවන් අයනීකරණය වී අර්ධ වශයෙන් ප්ලාස්මා තත්වයකට පත්වේ. වර්ණය. ගින්නක වර්ණය තීරණය වන්නේ දැවෙන ද්‍රව්‍යයේ වර්ගය සහ එහි උෂ්ණත්වය මතයි. උදාහරණයක් ලෙස ගත්තොත් ඔක්සිජන් හොඳින් ලැබෙන නිල් පැහැති දැල්ලක් උෂ්ණත්වය ඉතා ඉහළ ගයක් ගන්න. උදාහරණයක් ගත්තාම ගෑස් ලිපක දැල්ලක් වැනිය. ඊට අමතරව ගත්තා ඔක්සිජන් අඩුවෙන් ලැබෙන කහ හෝ තැඹිලි දැල්ලක් ඝනත්වය සාපේක්ෂව අඩුය. උදාහරණයක් ලෙස ගත්තාම ඉටිපන්දම් දැල්ලක් වැනි දෙය. ගින්නක් නිවා දැමීමට නම් ඉහත සඳහන් කළ ගිනි ත්‍රිකෝණයේ ප්‍රධාන සාධක තුනෙන් අවම වශයෙන් එකක් හෝ ඉවත් කළ යුතුය. උදාහරණයක් වතුර දැමීමෙන් තාපය අඩු කිරීම හෝ වැලි රෙදි දැමීමෙන් ඔක්සිජන් සැපයීම විසන්ධ කිරීම මගින් ගින්නක් නිවා දැමීම කළ හැකිය. හොඳයි අද අප සාකච්ඡා කරේ ගින්නක් කියන කුමක්ද කියලා. ඔබටත් මේ වීඩියෝ එක සම්බන්ධව කිසියම් ගැටලුවක් හෝ අදහසක් ඇත්නම් පහලින් ඉදිරිපත් කරන්න. රැඳී සිටියාට බොහොමත්ම ස්තුතියි. නැවතත් මෙවැනි වීඩියෝ එකකින් අපි හමු වෙමු.